බොයිස් ටවුන් රිමෝට් ප්ලේස් එක පොඩ්ඩක් කාර්කශ වයිබ් එකක් තියෙන. ඉතින් ඉරිදා හවස අපි අද ෆ්‍රෙෂ් ෆෝටර් ෆිෂින් මූදු ගියේ නෑ. එලේ මාළුවෙක් අල්ලන්න. ඉතින් මේ ගෲප් එකම අඳුරගෙන සෙට් වෙච්ච මේ මල්ලි කෙනෙකුත් ආවා. තා එක්කෙනෙක් එනවා කියලා කිව්වා. ඉතින් මේ බලමු මෙතන අපි ටාගට් කරන්නේ ඇත්තටම පොඩි බේට් ෆිෂ්. ඒ කියන්නේ පෙතියෝ බට්ට පැටව වගේ අල්ලලා ඊට පස්සේ බට්ටොන් හැමට ගහලා ලූලෙක් අල්ලන්න තමයි try එක දෙන්නේ. නැත්තම් මේ සීන් එකේ තියෙන්නේ අපි ගාව පණුව නෑ. පණුව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් මේ රස්නේ හින්දා පණුව නෑ පස්වල. ඒකින්ද පාන් ගෙනාවා. පාන් ඉතින් ඇත්තට සාර්ථක නෑ. බලමු මේ මොකද්ද එන්නේ කියලා. එනවා අපි යන්නේ. අපි ඉස්සරහෙන්ද කැලේ මැදින් යන්න දෙන්නේ. ඉතින් මේ පළවෙනි පාර මේ මල්ලි අපිත් එක්ක මාළු අල්ලන්න එන්නේ මගේ වීඩියෝ බලලා. ඉතින් මල්ලි ඔය නම මොකද්ද? මගේ නම ආකාශ්. ආකාශ්. නියමයි. මේ වගේ තමයි අලුත් යාළුවෝ සෙට් වෙනවා, කොල්ලෝ සෙට් වෙනවා. ඕක තමයි ඉතින් ජීවිතේ. අපි දැන් කැලේ මැදින් යනවා. අපේ මාළු අල්ලන පොට් එකට. අත නම් පොඩ අමාරු ගමනක් යන්නේ. කිරියා මේ හරි අර හැමෝම එන්නේ නැහනේ. මෙහා පැත්තේ වෙල තාමත් දුෂ්කර ගමනක් තියෙන්නේ මාළු වලන පොට් එකට. මේක තනියෙන් කරන්න එපා කවදාවත් මේ වගේ වැඩක්. මොකද මේ අද මාත් එක්ක මේ කොල්ල දෙන්න තුන් දෙනෙක් ඉන්න හින්දා තමයි මේ වගේ ගමනක් යන්නේ. කිඹුල්ලු ඉන්නවා, සර්පා ඉන්නවා, සත්තු ඉන්නවා. ඔයාලට කැලේ පුරුදු නැත්තම් එහෙම වැඩි මේවා තනියෙන් කරන්න එපා. මොකද සමීර්ලා නම් ඉතින් ගොඩක් කැලේම තමයි ඉන්නේ. ඒකින්ද ඒගොල්ලන්ට හොඳට පුරුදුයි. නෙව්වා. Ini wadah ada. Oh, ada di mana? Video old. Ada yang pudi ni dah.